අයිබෝවන් සුබ දවසක්. අද සාදරයෙන් පිළිගන්නවා පාදිස් කුකින් නාලිකාවට ඔබව. ගමේ හදපු රසමරස කෑමක් අදටත් ගම්වල හැදෙනවා. තිබ්බටු මැල්ලුම. හරියටම තිබ්බටු මැල්ලුම හදන්නේ කොහොමද කියලා අපි අද කියලා දෙන්නයි යන්නේ. තාම රසවත්, තාම ගුණවත්. අපේ අත්තම්මා තමයි මේකේ දවසට හොඳටම හැදුවේ. ගෙදර. ඒ නිසා අත්තම්මා හදපු තාලෙට අත්තම්මා කියලා දුන්න විදියට සූදානම් අපි තිබ්බටු මැල්ලුම හදන්න. අපිට මේකට අවශ්‍ය වෙනවා හොඳට පැහුණු තිබ්බටු, ඒ වගේම විශේෂයෙන්ම අපි මේකට දාන්නේ සුදු කොච්චි. සුදු කොච්චි ඊට පස්සේ කොස්සට 4-5ක් අපි ගන්නවා මේකට. කපාගත්ත බීලුණු, ඒ වගේම කරපිංචකොළ, වියලි මිරිස් කරල් කැබලි, තලාගත් සුදු ලුණු, ඒ වගේම කහ කුඩු අබ ගන්නවා මේ තියෙන රෙසිපි එක. ඊටාම හොඳ ගුණවත් රසවත් ආහාරයක් කියන්න ඕනේ. පොල් ගන්නවා. කියන්න ඕනේ දෙයක් තියෙනවා මේ තිබ්බටු සහ මේ සුදු කොච්චි කියන්නේ අපේ දේශීය බීජ. මේ දේශීය බීජ මෙව්වා ඉබේ පැලවෙනවා. අපිට ඕන ඇට දාලා පැල කරන්නත් පුළුවන්. පැහිච්ච ගෙඩි අරගෙන දිනුවම ඒ වගේම තෙල් පොහොර වසවිස වලින් තොරව වගා වෙනවා. ඒ නිසා ඊටාම ගුණාත්මකයි. මම වාණිජ පදනමෙන් කඩවල් වල තිබෙන බීජ ගන්න මම කතා කරන්නේ. මම දැන් අද මේ කඩාගත්ත ගස් කීපේ මේ වගේ හොඳට පළදාව තියෙනවා. හොඳට හිරු එළිය තියෙනවා නම්, නිසි පරිදි ජලය තියෙනවා නම් වතුර ගොඩක් ඕන සාකයක් නෙමෙයි. නිකම්ම පැලවෙනවා. අපේ දෝනි පුතයි දෙන්න අපේ පැල ඇතුළේ ඉඳලා මේ අපි මුලින්ම නැටි ඉවත් කරලා තිබ්බටු ගෙඩි ටික කඩා ගන්නවා මේ විදියට. තිබ්බටු ගෙඩි ටිකයි තිබ්බටු සාමාන්‍ය ග්‍රෑම් 200ක් විතර තියෙනවා. 250ක් විතර තියෙනවාද. තිබ්බටු කොච්චි ග්‍රෑම් 25ක් විතර තියෙනවා. කොච්චි ටිකක් වැඩි වුණාට කමන්නේ නැහැ. සුදු කොච්චි තැම්බෙනකොට සරගති අඩු වෙනවා ටිකක්. අපි හොදගත්ත තිබ්බටු ටිකයි කොස්සට 4-5යි සුදු කොච්චි ටිකයි තුනම එකට දාලා විනාඩි 10ක් විතර තම්බ ගන්න මේක හොඳට කොස්සට ටික තැම්බෙන මට්ටමට එනකම්. ඊට පස්සේ තමයි අපි සකස් කරන්නේ තිබ්බටු මැල්ලුම. ගමේ ඉතින් හොඳ ජනප්‍රිය ආහාරයක් තිබ්බටු මැල්ලුම කියන්නේ. විශේෂයෙන්ම ව්‍යාපාරයක් විදියට ඔබ අවන්හලක් කරනවා නම් සතියකට සැරයක් හරි තිබ්බටු මැල්ලුමක් තියන්න ඔබේ ව්‍යාපාරේ. දුර්ලභයි සාමාන්‍යයෙන් තිබ්බටු මැල්ලුමක් කඩකින් කන්න ගියපම. ඒ නිසා මේක ඊටම හොඳ රසවත් ගුණවත් ඔය ගමේ ආහාර හොයන සෞඛ්‍ය ආරක්ෂිත ආහාර හොයන මිනිස්සු ප්‍රිය කරන කෑමක්. ඒ නිසා ඔබට ආරාධනා කරන හදලා බලන්න මේ විදිහට හදන්න ඔබේ අවන්හලටත් මේ විදිහට ඊටම රසවත් සහ ගුණවත්. තම්බගත් අපි තිබ්බටු ටික කොච්චි ටික සහ කොස්සට 4-5ක් අපි ගන්නවා. කොස්සට ටික වෙන් කර ගන්නවා. වෙන් කරලා අයින් කර ගන්නවා. ඒ වගේම සුදු කොච්චි ටිකත් අපි වෙන් කරලා අයින් කර ගන්නවා. තුරු මේකට දාලා තම්බගත්තම ගැටලුවක් නැහැ. මේ විදිහට කොස්සට ටික අයින් කරගත්තා. කොච්චි ටික අයින් කරලා දැන් අපි මේ ලී හැන්දෙන් මේක මේ විදිහට හොඳට පොඩි කරනවා. තම්බගත්ත තිබ්බටු ටික මේ විදිහට හොඳට පොඩි කරනවා. මේ තමයි ගමේ අපි හදන ක්‍රමය. සෞඛ්‍ය ආරක්ෂිතයි, වසවිස වලින් තොරයි. තාම ප්‍රියජනක රහක් කාලබාන පුදුම රහක් තියෙන්නේ මේ විදිහට හදලා. මේකට දැන් අපි දානවා කොච්චි ටික. ඒ වගේම කොස්සත් ටික පොඩි කරලා මේ විදිහට කොච්චි ටික දානවා. දැන් තිබ්බටු ටික හොඳට තැල්ලා තියෙන්නේ. කොච්චි ටික දාලා නැමත සුදු කොච්චි ටිකක් තම්බලා තියෙන්නේ අපි. සුදු කොච්චි ටිකත් මේකට හොඳට දාලා අපි පොඩි කරනවා. සුදු කොච්චි ටිකත් සුදු කොච්චි ටිකක් පොඩි කරලා තමයි අපි කවලම් කරන්නේ. ඊට හොඳට තම්බගත්ත කොස්සත් ටික තියෙනවනේ. ඒක අපි ඔය ලී හැන්දෙන් ටිකක් තලා ගන්නවා. තලලා පොත්ත ඉවත් කරලා අපි දා ගන්නවා. ඒකත් මේ විදිහටම පොඩි කරනවා අපි දාලා මේ භාජනේ. පාදස් කුකින් අපි පහුගිය කාලවකවානුව තුළ ඉතාමත් ගුණවත් රසවත් ආහාර, සෞඛ්‍ය ආරක්ෂිත ආහාර, ඒ වගේ වසවිස වලින් තොර ආහාර ගණනාවක් ගෙනාවා. විශේෂයෙන්ම තල්කොළ ඇඹුල හොඳ ප්‍රතිචාර තිබ්බ අපිට සෑහෙන දේවල් අපේ ඇහුවා අපේ රසිකයෝ. ඒ වගේම මඤ්ඤොක්කොළ මැල්ලුම ගමේ ක්‍රමයට හැදුවා. ඒ වගේම තුන්කල මැල්ලුම හැදුවා. ඒ වගේම අපි හැදුවා විවිධ ಜಾති මැල්ලුම් යොදාගෙන ගමේ අතරත් හැදෙන. ඒ වගේම සෞඛ්‍යයට බොහෝ සෞඛ්‍ය වාසි තියෙන ආහාර අපි ගෙනාවා ඔබට. මේ විදිහට කොස්සත් ටිකත් අපි දා ගන්නවා මේකට. කොස්සත් ටිකත් මේකට පොඩි කරන කොස්සත් ටික පොඩි වුණාන් පස්සේ තමයි මේකේ අර හොඳ උකු ගතියට හොඳ රහක් එන්නේ මේකට. කොස්සත් දැම්මා කියලා හොයන්නවත් බෑ. තිබ්බටු මැල්ලුම සාමාන්‍යයෙන් අහන කට්ටිය කියන දෙයක් තමයි කාලා ඉවරන පස්සේ උගුරේ අමුතු රහක් තියෙනවා කියලා. හැබැයි මේ විදිහට බහදලා බලන්න කිසිම අමුතු රහක් නැහැ. පොල් ටිකක් යහමින් දාන්න. එතකොට තමයි මේක රසවත්. සියලු මැල්ලුම් පරාදයි. තාම රසවත්. ඒ වගේම තිබ්බටු කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක්. විශේෂයෙන්ම රෝග රසකට හොඳ ඖෂධයක් විදිහට වැඩ කරන තිබ්බටු. ඒ වගේම
කොච්චි සුදු කොච්චි කියන්නේත් එහෙම අපේ දේශීය බීජ සුදු කොච්චි කියන්නේ. ඉතින් රසවත් හොඳම ආහාරයක් ඔබට සකස් කරගන්න පුළුවන් මේ විදියට. පොල් තෙල් මේස හැඳි දෙකක් විතර දානවා ඇතිලියට අපි දැන් පොල් ටික කවලම් කරකට තිබ්බොත් ටික පොඩි කරගෙන කොච්චි ටික පොඩි කරගෙන ඊට පස්සේ කොස්සා ටික පොඩි කරලා කවලම් කරගත්තා. ඒක පොල් දාලා කවලම් කරගත්තා. මුලින්ම අබ දානවා. අබ කර වෙනකොට සුදු ලූණු ටික දානවා. සුදු ලූණු ටික රන්වත් පැහැ වෙනකොට අපි දානවා කරල් මිරිස් කැබලි ටික. ඊට පස්සේ අපි ඒක රන්වන් පාට වීගෙන එනකොට දානවා කපාගත් බීලුණු ටික සහ කරපිංචා කොල් ටික අපි දානවා. පහේ වර්ග වලට අපි දාන්නේ අරකට කවලම් කරන අපි කහ සහ විශේෂයෙන්ම කහ තමයි අපි කවලම් කරන්නේ ඒකට. ඒ වගේම ලුණු. එච්චර අපි ගන්න අද ඒකට වෙනම සාමාන්‍යයෙන් කුස්සියේ රසකාරක වලින් මේ විදිහට අපි ටික ටික දාගෙන මේක කවලම් කරගන්නවා. මේක දාලා හොඳ ගින්දර නම් සාමාන්‍ය මද ගින්දර නම් විනාඩි 3ක් විතර වගේ තිබ්බනම් ප්‍රමාණවත්. ඒකෝ තමයි රස ගොඩක් තියන්න එපා. චුට්ටක් අඩි ඇල්ලුවට කබන්නේ මේ මැල්ලුම් වලකට චුට්ටක් අඩි ඇල්ලුවපම රහ වැඩි. ඒක හොඳට එකක් කවලම් වෙන්න අරින්න ඕනේ. වාජනෙත් එක්ක පහුගිය වීඩියෝ අපි ගෙනත් තියෙනවා 27ක්. ඒ 27 15ක් විතර අපි ගෙනාවේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ආහාර ක්‍රම වේද පිළිබඳව. ඒ වගේම දේශීය ආහාරය, ගමේ ආහාර ගෙනාවේ අපි. පස්වසර ගිහිල්ලා අපි දරබන්න කියලා ඔබට ආරාධනා කරනවා. උත්සාහ කරන හැමදාම ගමේ තිබ්බ අපේ පැරණි ආහාර රටාව, ජීවන රටාව කාර්යබහුල වෙත් එක්ක අපෙන් ගිලුණේ ආහාර රටාව නැවත ඔබ අතට ගේන්න. ඒක අපේ මේ කායික රෝග, බොනවන රෝග රැසකට බලපෑව අපේ ජීවන රටාව කාර්යබහුල වීමත් එක්කම අපේ ආහාර රටාව වෙනස් වීම. උත්සාහයක් දන්නවා නැවත පරණ ආහාර රටාව ඔබත් එක්ක බෙදා ගන්න. මේ විදිහට අපි හදාගත්ත තිබ්බොටු මැල්ලුම් බෙදා ගන්නවා. තාම සුවඳයි, තාම රසවත් ඔබ හදලා බලන්න. පුදුම රසවත් ආහාරයක් මේක. මම දන්නවා ඔබ හදලා තියෙන තිබ්බොටු මැල්ලුම් මේ විදිහට හදලා බලන්න කොස්සට සුදු කොච්චි දාලා තල්ලා පොඩි කරලා. එහෙමනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්.